අයිබෝවන් චූටි බබාලා ඉන්න අම්මලාට ගොඩක් වෙලාවට තියෙන ගැටලුවක් තමයි ක්ලිනික් එකෙන් දෙන යකඩ කුඩු පැකට් එක. ඒ කියන්නේ ශුද්ධ පෝෂක අතිරේකය බබාට කවාගන්නේ කොහොමද කියලා. මේ ශුද්ධ පෝෂක අතිරේකය බබාලට ලබා දෙන්නේ රක්තහීනතාවය ඇතිවීම වළක්වා ගැනීම සඳහා. බබාලට රක්තහීනතාවය ඇති වෙන්න වැඩි ඉඩකඩක් තියෙන නිසා රජයෙන් නොමිලේම මේ පැකට්ටුව බබාලට ලබා දෙනවා. දරුවට අමතර ආහාර ආරම්භ කිරීමෙන් පසුව ලබා දෙන ආහාරවල පෝෂ්‍යදායී බව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අදියර 3කදී මෙම ශුද්ධ පෝෂක ලබා දෙනවා. දරුවගේ කායික වර්ධනයට මෙන්ම මානසික සංවර්ධනයට වැදගත් වන ඛනිජ සහ විටමින් වර්ග 15ක් මේ පැකට් එකේ අන්තර්ගත වෙනවා. ප්‍රධාන වශයෙන් බබාගේ වයස මාස 6, 12, 18 සම්පූර්ණ වෙනකොට ක්ලිනික් එකෙන් බබාට මේ කුඩු පැකට් එක ලබා දෙනවා. උණුසුම් ආහාර වලට ශුද්ධ පෝෂක අතිරේකය එකතු කරන්න එපා. කෑම උයන වෙලාවට මේ කුඩු එක දාන්න බෑ. කෑම කන්න පුළුවන් ගානට නිවුනට පස්සේ තමයි මේ කුඩු එක කෑම වලට එකතු කරන්නේ. මේ පෙට්ටිය ඇතුලේ ශුද්ධ පෝෂක පැකට් තියෙනවා. ඒ පැකට් වලින් එක පැකට් එකක් තමයි බබාට දවසකට දෙන්න ඕන. දිනකට පැකට් එක බැගින් දවස් 60ක් මේ කුඩු පැකට් කෑම වලට එකතු කරන්න ඕන. දිනකට එක පැකට් එකයි බබාට ලබා දෙන්නේ. ඉතිරි වුණොත් ඉතිරි කුඩු ටික පසු දින භාවිතා කරන්නේ නැහැ. ඉතුරු ටික ඉවත් කරන්න ඕන. කැල්සියම් බහුල ආහාර වර්ග එක්ක මේ කුඩු දෙන්න එපා. කැල්සියම් යකඩ මේ දෙකම එකපාර ගත්තම ශරීරයට අවශෝෂණය වීම අඩාල වෙනවා. මේ පැකට් සුළං නොවදින විදිහට හිරු එළියෙන් අධික උණුසුමෙන් ආරක්ෂා වෙන විදිහට තියාගන්න. බබාට වෙනත් විටමින් ඛනිජ අඩංගු වෙන සිරප් වර්ග ලබා දෙනවා නම් ඒත් එක්කම මේ යකඩ කුඩු පැකට් එක ලබා දෙන්න එපා. මොකද මේ ශුද්ධ පෝෂක ශරීරයට වැඩි වෙන එකත් සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අවස්ථාවල වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේ තියෙන්නේ මම බබාට උදේට දෙන්න ලෑස්ති කරගත්ත කෑම එක. මේකට ශුද්ධ පෝෂක දාලා තමයි මම දෙන්න ලෑස්ති. දවසකට එක කුඩා පැකට්ටුවක් එක ආහාර වේලකට සම්පූර්ණයෙන්ම එකතු කරන්න ඕන. මේ කුඩු දෙන්නේ ඝන හෝ අර්ධ ඝන ආහාර සමග විතරයි. දියරමය ආහාර වර්ග එක්ක මේ කුඩු දෙන්න යන්න එපා. ඊළඟ කාරණාව තමයි මේ කුඩු කෑම සමග මිශ්‍ර කරාට පස්සේ හැකි ඉක්මනින් බබාට කවා ගන්න ඕන. මොකද පරක්කු වෙනකොට වර්ණය හා රසය වෙනස් වෙනවා. මේ කුඩු බබාට ලබා දෙන්න හොඳම ආහාර වේල තමයි බබා වැඩිම වෙලාවක් නිරාහාරව ඉඳලා ලබා දෙන ආහාර වේල. ඉතින් මම දැන් බබාට ශුද්ධ පෝෂක දාලා කෑම එක දෙන්න ලෑස්ති. මේ විදිහට හැන්දට කෑම ටිකක් අරගෙන ඒකට මම මේ කුඩු පැකට් ටිකෙන් කුඩු ටිකක් දානවා. කුඩු දාලා ඉවර වෙලා මේ විදිහට නැවතත් කෑම ටිකක් උඩින් අරගන්නවා. සම්පූර්ණ කෑම එකටම මේ කුඩු කලවම් කරගන්නේ නැහැ. නැත්තම් ටිකක් වෙලා යනකොට කෑමවල පාට රසය ඔක්කොම වෙනස් වෙනවා. ඇත්තටම එතකොට බබා කෑම කන්නේම නැහැ. ඒ නිසා මේ විදිහට ටික ටික කලවම් කරගෙන තමයි මම බබාට කවාගන්නේ. මුලින් මටත් මේක බබාට කවා ගන්න අමාරු වුණා. හැබැයි දැන් නම් හරිම පහසුවෙන් බබාට මේක මම කවා ගන්නවා. මුලින් කටක් දෙකක් මේ කුඩු අඩුවෙන් දාලා කවා ගන්නවා. කෑමවල රස බබාට දැනුණට පස්සේ මේ කුඩු මේ විදිහට වැඩියෙන් එකතු කරගෙන ඉක්මනින්ම මේ කුඩු පැකට් එක බබාට කවා ගන්න පුළුවන්. බබාට යකඩ කුඩු ලබා දෙනකොට බබාට ඇති වෙන්න පුළුවන් වෙනස්කමක් තමයි බබාගේ මල පහ තද පැහැයට යන්න පුළුවන්. ඒක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. මේ යකඩ කුඩු නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට ඔයාලගේ බබාට යකඩ කුඩු පැකට් එක පහසුවෙන්ම කවා ගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලට පුළුවන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වැදගත් ලස්සන වීඩියෝ එකක් බලන්න ඕනේ නම් ඔයාලත් මගේ channel එක subscribe කරලා තියාගන්න. ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්.